හරි guys ඉතින් මගේ mentorship program එක පටන් ගත්තා මම ඔයාලට කිව්වා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා join up වෙන්න පුළුවන්. ඒත් එක්ක මගේ තව student කෙනෙක් payout එකක් ගන්න තියෙනවා. මෙයාගේ මම කලින් දැම්මා මෙයාගේ funded which certificate එක පස්සේ මෙයාගේ දැන් තියෙන්නේ payout එක ගත්ත පොඩි ගානක ආඩලස් 200ක් වගේ. ශ්‍රී ලංකාව මුදලින් මෙතන 60,000ක් තියෙන්නේ. කොහොමද මෙයාට මේ ගහන්න ඒ කියන්නේ මේ සරදා මෙයාට හොයන්න ගිහින් තියෙන මෙතන දවසත් එක බලාගන්න. නාස් 11ක් හෝ 10ක් වේ කාලයක් තමයි ගිහින් තියෙන්නේ. හරිද ඉතින් සාමාන්‍යයෙන් සෙඩ් සම්ද මෙයාට එක් ගන්න නැහැ නේ සෙඩ් සෙන්ටර් එක ගන්න බෑ. forex වල ඉතින් මෙයාගේ යා නෑවලක. ඉතින් මේක හොයපු ස්ට්‍රැටජි එක. කියන්නේ මේක මෙයා ප්ලේ අවුට් කරපු මේකේ තමයි මම මේ එක ට්‍රේඩ් අරන් තියෙන්නේ. ඉතින් ඒක චුට්ටක් බලන්න. ඒක බලලා ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න. කොහොමද මෙයාගේ ට්‍රේඩ්ස් ප්ලේස් කරන්න කියලා. හරි guys ඉතින් ඔන්න තියෙනවා high time frame analysis එක මගේ. ඉතින් මෙතන බෝල් වල මෙයා මම ඉන්නේ. මෙතන මෙයා ඇවිල්ලා තින්නේ මෙන්න මේ order block එක. මෙතන තියෙන වන්න order block එකෙන් rejection එකක් තියෙනවා. ඒතර මම කොහොමද මේ rejection එක confirm කරගන්නේ? හරිද? මම මෙතන මගේ CDV එක open කරාට පස්සේ CDV එකෙන් guys ඔයාලා ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒ හින්දා ඒක චුට්ටක් use කරන්න. ඉතින් මෙන්න මේ වගේ මේ අප් දෙක CDV එකකින් නැතුව මේකෙන් break up කරලා තිනවා. ඒ කියන්නේ 5 section chart එක break කරලා තිනවා. but CDV එකෙන් break කරන්නේ නැහැ. so මේක manipulation දෙක. එහෙම වෙච්ච ලාක මෙයාගේ PY කැමරා order block ඇතුලේ මේක හොඳ සෙල් එකකට. ඒතර දැන් මම 5 minute එකේ ගිහිල්ලා බලන්න. මේක දැක්තිය දවස් trade එක. ඉතින් මේ trade එක තමයි guys මේ වගේ trades තමයි මෙයාත් මොන place ගන්න. ඉතින් මෙතන time and price එක නම් ගොඩාක් ලොකුවටම මම බැලුවේ නෑ 815 ඉඳන් trade එකක් ගත්තේ. මම කියලා දෙනවා mentorship එක කරපුවාට තියෙන සහ free මම කියලා ඇත්තටි සාමාන්‍ය price එක active වෙන times තියෙනවා. ඒ time වලට tender place කරාම පොඩ්ඩක් ඒකේ පොඩි ආතලක වැඩි. හරි. ඉතින් මෙතනත් මම බලනවා liquidity එකක් වත්තේ නේද මම ඔක්කොම ඉස්සෙල්ලා මාක් කරගන්නවා. මගේ Asian high එකයි Asian low එකයි. එතකොට Asian high එක Asian low එක මාක් අප් කරගත්තට පස්සේ මම බලනවා මොන පැත්තද liquidity එක තියෙන්නේ කියලා. එතකොට මෙතන කතා කරන පස්සේ හරිද guys මෙතන මෙහෙම කතා කරාම මෙතන තියෙන්නේ මේ Asian low එක CDV එකෙන් සිප් කරනවා but මේකෙන් සිප් කරනවා. so මම මේක ගන්නවා sales and liquidity සිප් කරලා කියලා. ඕම liquidity සිප් කරාම guys වෙන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් bias එක තියෙන sell පැත්තට නම් දැන් මේක opposite පැත්තටනේ trade එක කඩලා තියෙන්නේ. කියන්නේ උඩට අරන් තියෙන්නේ. ඒ කියන්නේ මේ sales and liquidity අරගත්තා කියන්නේ මේක වෙන්න counter pen මෙතන trade එක ගන්න. එතකොට මතක තියාගන්න guys මෙන්න මේක වෙන්න critical zone liquidity එකක් කියලා අපි identify කරගන්න. මෙන්න මේ no එක. මේවා ඔළුවේ තියාගන්න guys මේවත් හින්දා ඔයාලා ගොඩාක් සල්ලි නැති කියලා ගන්නවා මේ දේවල් හින්දා. මේ ගොඩාක් දේවල් මම රිසිප් එකේ කියදියක් තිනවා. ඔයාලා දේවල් බලා යන්න පුළුවන්. මෙතන මේක critical zone liquidity zone එක කියලා අපි කියනවා. ඒ කියන්නේ critical level එක මේක පට ගාලා liquidity save කරනවා. ඒ කියන්නේ ඒක gap ඒක එන්නේ නිකන් snipe කරනවා. snipe out කරලා යනවා වගේ තමයි කියන්නේ. එතකොට මම බලනවා හරි මම දැන් entry එකක් ගන්න ඕනේ. එතන මම බලනවා මෙතන reversal එකක් වෙන්නේ කොහොමද කියලා. එතකොට මට මෙන්න මෙතන බලාගන්න ඉද්දි පේනවා guys. මේ හරිය දැන් මෙතන 5 minute value gap මෙතන තියෙනවා. හරි Asian එක ගියාට පස්සේ Asian එක ගොඩාක් මෙන්න මේක Asian එක break කරන හම්බුනේ London decision එක ලොකුවට. ඉතින් මම ගොඩාක් බලනවා මෙන්න මෙතන හරි. දැන් මම sell එකක් එහෙම ගන්න පුළුවන් කොහොමද ගන්න කියලා. දැන් මම sell එකක් ගන්න කියලා identify කරගන්න මගේ high time frame sell පැත්තට තියෙන. ඒත් එක්ක මම බලලා මෙන්න මෙතන මේ areas කොහොමද පිටලා තියෙන්නේ කියලා. මෙන්න මෙතන බලන්න guys. මේ high එක එක නේද? මෙතන sweep කරලා දිනවා but CDV එකෙන් sweep කරලා. එතකොට මම මෙන්න මෙතන මම tool open වෙනවා. එහෙම නැත්නම් tool open කියන්නේ අමින්ද දෙකල වල කියන්නේ midnight open වෙනවා මම අපේ ගහ ගන්නවා මොනවාද VWAP එක. VWAP එක ඒක ගෙවුවට පස්සේ මම මෙතන තියෙන PDF එක එහෙම නැත්නම් fair gap එකෙන් check බලනවා. ඉතින් මම මෙතන use කරන ICD concept එක මගේ executions මම polish කරගත්තේ මෙන්න මේ VWAP එක. ඉතින් මේව ඔයාලා use කරන්න අනිවාර්යෙන් මේ එක දෙකට කොටු වෙන්න එපා. ඒ දෙකට කොටු වුණාට ඔයාලා ලොකු success එකක් බලාගෙන හම්බෙන්න හැ. එහෙම කියන හැම එකම පොරව ගන්නත් එපා. ඉතින් මෙතන මට trade එකෙන් චුට්ටක් පරක් වෙච්චින්ද මම මේක යටින් දැම්මේ. මේක මම ගත්තේ මෙන්න මේ 25යි ගත්තේ 24 වගේ ගත්තේ. 8 24
ඉතින් කොහොමද මෙතනින් ට්‍රේඩ් එක මෙහෙම එක්සිකියුට් කරලා තියෙනවා. මම මේ ලික්විඩ්ම දාලා කරා හේතුව මට 9 pm වෙද්දී 9 am වෙද්දී මම හිතුවා මේක රිවර්ස් එකක් වෙයිද දන්නේ නැහැ කියලා මම හිතුවේ දවස් හොඳට ඒක නැත්තම් මේ තාරිය අල්ලන් තිබ්බනේ. يعني මේ අට දෙනෙක් ලික්විඩ්ම හොල් කරන්න පුළුවන් යන්නේ. හැබැයි එහෙම කරේ නැහැ. මොකද මම හිතුවා මේ 9 pm වෙද්දී මේක ආයෙ ගියම උඩට ගිහිල්ලා මේ ලික්විඩ් ගන්නයි කියලා. හරිද? මොකද මේ දවස් වෙලා Tuesday දවස කියන්නේ චේන්ජ් එක හදන දවසක්. හැබැයි චේන්ජ් එක යකටම දීලා තිනවා. මොකද higher FM තියෙන සෙල් පැත්තට හින්දා. higher FM සෙල් ඕනෑමක් තමයි හින්දා. ඉතින් අපිට මෙන්න මේක තව කන්ෆර්ම් කරගන්න පුළුවන් විදි තියෙනවා guys. ඒවා තමයි මෙන්න මේ තියෙන්නේ. හරි. මේකෙන් සීප් කළා නැහැ. මෙහෙම ලික්විඩ් සීප් එකක් වගේ දීලා තියෙනවා නම් අපි මේ CD එකෙන් සීප් කළා නැහැ. ඒක නෝ අතරම මේක ලික්විඩ් සීප් එකක් ගණන් ගන්නවා. week එකකින් සීප් කළා තිබ්බොත් මේක මාර powerful guys. මෙහෙම session එක වෙලා තිබ්බොත් ඇත්තටම මේ 10 level කින් time එක තව powerful. ඉන්න ඔන්නෝ ඔන්න තියාගෙන guys ඕවා ඕරින් ලොකු මැච්සක් වලට play out කරන්න පුළුවන්. ඉතින් මේ උදේ මේ trade එක ගත්තේ. ඉතින් මේ විදිහමයි ගොඩක් මගේ membership fees වල රෙග් ගන්න හැබැයි තව time and price concept use කරනවා. උත්පින්ට divergence එම් බලනවා. මේ වල අමතර conferences දෙක use කරන්න. එහෙනම් ඔයාලා මේකේ මොනවද ඊමේල් එකෙන් පල්ලා කමෙන්ට් එකක් දාන්න. මගේ Telegram group එකට join වෙලා ඉන්න. YouTube channel එක subscribe කරන්න.